right අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම සාදරයෙන් පිළිගන්නවා. welcome to our channel. this is our first video. මේක අපේ පළවෙනි වීඩියෝ එක මේ channel එකේ පළවෙනි. එතකොට අපි පළවෙනි වීඩියෝ එක එහෙම නැත්නම් පළවෙනි වීඩියෝ සීරීස් එක විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CV writing. ඔයාගේ CV එක කොහොමද ලියාගන්නේ කියන එක ගැන. මේක වීඩියෝස් දෙකක් තුනක් හතරක් කීපයක් විදිහට පබ්ලිෂ් වෙන්න පුළුවන් අපේ වීඩියෝ එකේ length එකත් එක්ක අනුව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩ්ඩක් channel එක ගැන පොඩි intro එකක් කියලා ඉනවනම් මම මේ channel එක කරන්න හේතුව සහ මේ channel එකේ පරමාර්ථය professional knowledge එක ඔයගොල්ලොත් එක්ක share කරගන්න එක. මම ගැන කියනවා නම් මම දැනට වැඩ කරන්නේ මානව සම්පත් අංශයේ. එතකොට වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මම පෞද්ගලික විශ්වාස කරන දේ තමයි අපි කරන ඕනම දෙයක් අපේ ව්‍යාපාරය වෙන්න පුළුවන්, අපි වැඩ කරන ආයතන වෙන්න පුළුවන්, අපේ රැකියාව වෙන්න පුළුවන්, ඕනම දෙයක් අපේ ස්වයං රැකියාව වෙන්න පුළුවන්. අපි ඒකට අවංකව උත්සාහයෙන් වැඩ කරනවා නම් අපිට ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් උපරිම දෙයක් අපිට ලැබෙනවා කියන එක. සමහරකට කෙනෙක්ට හිතන්න පුළුවන් මම කොච්චර අවංකව වැඩ කරත් මට කිසි දෙයක් හම්බුන්නේ නැහැ නේද කියලා. සමහරකට කෙටි කාලීනව අපිට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව මං අත්දකලා තියෙන දේ සහ මං හිතන්නේ හරි දේ ඇත්තටම එක එහෙම නෙමෙයි අපිට ඩිරෙක්ට් සමහරකට ලැබෙන්නේ නැති වුණත් ඉන්ඩිරෙක්ට් අපිට ඒකෙන් ලැබෙන්න ඕන දේවල් අනිවාර්යෙන් ලැබෙනවා. ඒක චූටි කාලයක් සමහරට පරක්කු වෙයි. හැබැයි ඔබේ අවංකභාවය ඔබ කොලාකොත් අතරින්න එපා. සත්‍ය කවදා හෝ ජය ගන්නවා. ඒක පොඩි පණිවිඩයක් අපේ channel එකකින් දෙන. හරි ඒක තවත් ඔලුව තියාගෙන එහෙනම් අපි යන් වීඩියෝ එකට. අද අපි බලමු කොහොමද හරියට CV එකක් ලියාගන්නේ කියලා. ඔයාලා කොහොමද ප්‍රොෆෙෂනල් වර්ල්ඩ් එකට එන්ටර් වෙන්නේ, හෝ ඔයගොල්ලෝ දැන්ට ජොබ් එකක් හොයනවා නම්, ජොබ් එක මාරු කරන්න හොයනවා නම් ඕනම දෙයකට මේ වීඩියෝ එක සූටබල්. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි අද අපි කතා කරන්න යන්නේ CV එකක් හදනකොට ගොඩ දෙනෙක් කරන වැරදි කිහිපයක්. මුලින්ම CV එකක අපි ටෙම්ප්ලේට් එක ඩිසයින් එක ගැන කතා කරොත් එහෙම සහ ඒකේ ප්‍රමාණය පිටු ගණන ගැන මුලින්ම කතා කරමු. ගොඩක් අය මම දැකලා තියෙනවා CV එකක් හදනකොට එයාලා CV එක පිටු 4ක් 5ක් මම දැකලා තියෙන වැඩිම පිටු ගන්න තියෙන CV එකක් මේ වෙනකොට දැකලා තියෙන පිටු 5ක් වගේ යන CVs හදලා මේ CV එක ගොඩාක් තික් කරන්න උත්සාහ කරනවා. මේකේ CV එක ප්‍රොෆයිල් එක එයාලගේ හොඳ ප්‍රොෆයිල් එකක්, ලොකු ප්‍රොෆයිල් එකක් කියලා පෙන්වන්න උත්සාහ කරනවා මේ පිටු ගන්න වැඩි කරලා. ඒක ඇත්තටම කරන්න එපා. මොකද CV එකක් පිටු ගන්න වැඩි වෙනවා කියන්නේ, ලෙන්ත් එක වැඩි වෙනවා කියන්නේ ඔයාව ජොබ් එකකට සිලෙක්ට් කරගන්න යනකොට ඒක ෂෝට් ලිස්ට් කරන HR ප්‍රොෆෙෂනල්ට හරි එහෙම නැත්නම් ඒ software එකට හරි ඒක රීඩ් කරගන්න අමාරු වෙනවා කියන එක. ඇයි මම එහෙම කියන්නේ? මොකද උදාහරණයක් විදියට අපි මැනුවලි ඒ කියන්නේ HR ප්‍රොෆෙෂනල් විසින්, ඒ කියන්නේ මිනිස්සෙක් විසින් CVs ටික ෂෝට් ලිස්ට් කරනවා නම්, හෝ එහෙම නැත්නම් ඉනිෂියල් ෂෝට් ලිස්ටිං එකෙන් පස්සේ HOD කෙනෙක්, CEO කෙනෙක් හෝ වෙනත් කෙනෙක් මේක සිලෙක්ට් කර ගැනීම සඳහා CV එක රීඩ් කරන්න ගියාම මේ පිටු ගන්න වැඩි වෙන එක හරි ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම උදාහරණයක් විදියට දැන් ගොඩාක් යූස් වෙන සිස්ටම් එකක් තමයි AI එහෙම නැත්නම් ATS කියන්නේ applicant tracking systems. එතකොට මේ ATS හරහා යනකොට කොහොමත් ඔයාගේ CV එක රීඩ් කරන්න එක්ක software එකක් උදාහරණයක් AI යූස් වෙනවා. එතකොට මේවට මේ පිටු ගණන් තියෙන CV රීඩ් කරගන්න හරිම අමාරුයි. අපි සෙනාරියෝ එකක් විතර ගමු. උදාහරණයක් විදියට sales executive නැත්නම් sales manager CV පොසිෂන් එකකට එන CVs. උදාහරණයක් විදියට ලංකාවේ අපි හිතමු ටිකක් කට්ටියම දන්න ප්‍රසිද්ධ ආයතනයක් අපි හිතමු ලංකාව පුරාම අවුට්ලට්ස් ගොඩක් තියෙන ප්‍රසිද්ධ ආයතනයකට ඔය හිතන්නේ මේ වගේ රෝල් එකකට CVs කීයක් එනවද කියලා. සමහරට 500ක් 1000ක් එන වෙලාවලුත් තියෙනවා. අපි හිතමු මේක එච්චරම පබ්ලිෂ් එස්ටැබ්ලිෂ් වෙච්ච ආයතනයක් නෙමෙයි. සාමාන්‍යයෙන් කුඩා ආයතනයක් න ะ. ඒත් CV 100ක් 200ක් එන වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒතකොට ගොඩක් වෙලාවට අපි HR ප්‍රොෆෙෂනල්ස් විදියට කරන්නේ මේ එන CV 100න් 200න් ඉස්සෙල්ලාම ෂෝට් ලිස්ට් කරගන්න අපි බලන රික්වයර්මන්ට්ස් වලට අනුව. උදාහරණයක් විදියට අපි හිතමු අපි යම්කිසි এডুকেෂන් ක්වොලිෆිකේෂන් එකක් බලනවා. යම්කිසි ඉන්ඩස්ට්‍රි එකක ඔයා වැඩ කරලා තියෙනවද කියලා බලනවා. එහෙම නැත්නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එක බලනවා නම් ඔන්න ඔය කියන බේසික් කැටගරිස් වලින් අපි මේ CVs ටික ෂෝට් ලිස්ට් කරනවා. ඒ වගේම අපි බලනවා මේ
CV ඕව කොලිෆයිඩ්ද අන්ඩ කොලිෆයිඩ් කියන එක අන්ඩ කොලිෆයිඩ් එක නම් කලින් කිප චෙක් වෙන මලට ඕව කොලිෆයිඩ් සිවිස් තියෙන පුල මේ විදියට අර 100 අපි ගොඩක් කලාවට ෂෝට් ලිස් කරලා අපි මේක 20කට 30කට වගේ ගේන උත්සාහ කරන මම 100 උදාහරණයක් ගත්තේ මේක තේරුම් ගන්න ලේසියෙන් එතකොට වගේ CV එක පිටු 4ක් 5ක් නම් අනවශ්‍ය විදිහට ලෙන්ති විදිහට අන්වොන්ටඩ් ඉන්ෆර්මේෂන් දාලා දිගට හදපු CV එකක් නම් මේක කියවන්න නැතුවම රිජෙක්ට් කරන්න තියෙන සම්භාවිතාවය ගොඩක් දුරට වැඩි. මොකද කිසිම කෙනෙක්ට මේ ලෙන්ති CV එකක් කියවන්න ටයිම් එකක් නැහැ. ඔය හිතන්න CV 100ක් බලන මිනිස්සෙක්ට ඔයාගේ CV එකට දෙන්න පුළුවන් උපරිම තත්පර 10. එයා ටක් 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 ගාද්දි එයා ටක් 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 ගාද්දි CV එකේ ඔයාගේ එක්ස්පීරියන්ස් ඉයර්ස් ගන්න බලනවා. ඔයාගේ එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් එක බලනවා. එහෙම නැත්නම් ඔයාගේ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක බලනවා. එතකොට යාට ලොකු වෙලාවක් නැහැ CV එක through යන්න. එතකොට මෙන්න මේ වගේ වෙලාවට ඔයාගේ CV එක රිජෙක්ට් වීමේ සම්භාවිතාවය ගොඩක් දුරට වැඩි. ඒ හින්දා කොයි වෙලාවකත් CV එක අනවශ්‍ය විදිහට දික් කරන්න එපා. ඒකෙන් කොහෙත්ම කියන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එක හොඳයි කියන එක. ඔයා මං කියන එක බොරු කියලා හිතනවා ඔයා CEO කෙනෙක්ගේ එහෙම නැත්නම් අවුරුදු 20ක 30ක පළපුරුද්දක් තියෙන සීනියර් ප්‍රොෆෙෂනල් කෙනෙක්ගේ CV එකක් අරන් බලන්න. ඒගොල්ලන්ගේ CV එක කොහොමද ඒගොල්ලෝ එයාලගේ හයි ප්‍රොෆයිල් එක සමරයිස් කරලා ලස්සනට හදලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ අවුරුදු 15කට වැඩ කරලා නැද්ද? නැත්නම් සමහරට ඒගොල්ලෝ ආයතන 10ක වැඩ කරලා තියෙනවා. සමහරට ඒගොල්ලෝ ආයතන 5ක වැඩ කරලා සමහරට එක්කෙනෙක් සමහරකට ආයතන 2කයි වැඩ කරලා තියෙන්නේ. ඒක වැදගත් නැහැ. මේ ප්‍රොෆයිල් එක ලස්සනට ඒගොල්ලෝ ප්‍රසන්ට් කරලා තියෙනවා CV එකේ. එතකොට තව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපි හිතමු ඔයාගේ CV එක ඔයාට කොච්චර කළාත් මෙහෙම අඩු කරගන්න බෑ. ඔයාට පිටුපහ තියාගන්න ඕනේ. ඒකට පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා. ඔයාට අත්‍යවශ්‍යම ඉන්ෆර්මේෂන් ටික පිටු දෙකකට විතර අඩු කරගන්න. අඩු කරලා ඊටු ටික ඔයා ලින්ක් කරන්න ඔයාගේ වෙබ්සයිට් එකකට බ්ලොග් එකකට. උදාහරණයක් විදිහට ඔයාගේ ප්‍රොජෙක්ට්ස් ගැන කියන්න ඕන නම් ඔයා ඩිසයිනර් කෙනෙක් වගේ නම් ඔයාගේ ඩිසයින්ස් ටික පෙන්වන්න ඕන නම් ඔයාගේ GitHub එක ඔයාගේ පොඩි බ්ලොග් එකක් ඔයාගේ වෙබ්සයිට් එකක් වගේ ලින්ක් කරන්න CV එකේ අන්තිමට හෝ මුල මෙන්න මේක තමයි මගේ සමරි එක CV එක. ඔයාලට වැඩිපුර ඉන්ෆර්මේෂන් ගන්න ඕන if you want more details you can visit there. එතකොට ඇත්තටම ඒ ලෙවල් එකට ගිහිල්ලා බලන්න ඔයාව ෆයිනල් ඉන්ටර්විව් හෝ යම් ඉන්ටර්විව්ස් ප්‍රමාණයක් ෂෝට් ලිස්ට් වුණාට පස්සේ එතකොට ඇත්තටම HR ප්‍රොෆෙෂනල්ට හරි HODට හෝ එයා දාලා මැනේජර්ට හෝ ඒ ෂෝට් ලිස්ටිං කරන කෙනාට මේක ගිහිල්ලා බලන්න ටයිම් එකකුත් තියෙනවා. එහෙම නැතුව ඔයා මුලදිම මේ දිග CV හදාගත්තොත් ඔයාව රිජෙක්ට් වීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. ඒ වගේම තමයි දැන් ගොඩක් දුරට AI යූස් වෙන්නේ. එතකොට මේ AI වලට මේ දිග CV රීඩ් කරගන්න අමාරුයි. මෙතන AI යම් දන්න කට්ටිය දන්නවා AI එකට රීඩ් කරගන්න පුළුවන් ටෝකන්ස් ගානක් තියෙනවා. ටෝකන්ස් ගානක් කියන්නේ අපි හිතමු වචන කියලා එක. වචන නෙමෙයි අපි තේරුම් ගැනීමේ පහසු සඳහා වචන කියලා ගත්තොත් එයාට එක ඉන්ස්ටන්ස් එකකදී ප්‍රොසෙස් කරන්න පුළුවන් ටෝකන්ස් ගානක් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට CVs සෙට් එකක් කම්පෙයාර් වෙන අවස්ථාවකදී එහෙම නැත්නම් CVs ගොඩක් එන වෙලාවකදී ඔයාගේ CV එක ලෙන්ති වුණොත් එයාගේ ටෝකන්ස් ගාන ඉවර වුණොත් ඒ පර්ටිකුලර් CV එකට දීලා තියෙන ගාන අපි හිතමු just අපි words කියලා ගමු. ඒ ඉන්ස්ටන්ස් එකට AI එකට දීලා තියෙන අපි හිතමු 1000යි ටෝකන්ස්. වචන 1000යි කියලා හිතන්නකෝ. ඒතර ඔයාගේ CV එකේ වචන 5000ක් තියෙනවා. ඒකට ඔයාගේ CV එකේ වචන 4000ක් හැලෙනවා. සමහරට ඒ 4000 තුළ තමයි ඔයාගේ එක්ස්පීරියන්ස් එක හරි ඔයාගේ ක්වොලිෆිකේෂන් එක හරි තියෙන්නේ. එතකොට ඔයාගේ CV එක එක්කෝ රීඩ් කරගන්න ෆේල් වෙයි. එහෙම නැත්තම් සමහරට ඔයාගේ උමනා ඉන්ෆර්මේෂන් ටික රීඩ් වෙන්නේ නැති වෙයි. ඒ හින්දා කොයිම වෙලාවකවත් CV එක ලෙන්ති කරන්න එපා. සමහර අය මම දැකලා තියෙනවා CV එකේ ඉන්ෆර්මේෂන් ගොඩක් නැහැ. සමහරට අවුරුදු 5ක 6ක එක්ස්පීරියන්ස් තියෙන්නේ. හැබැයි CV එක මාර දිගයි. පිටු 4 5 තියෙනවා. හේතුව එයාලගේ ෆෝමැටිං වල ප්‍රශ්නයක්. ලයින් ස්පේසිං වැඩි, ෆොන්ට් සයිස් ලොකුයි, CV එක ප්ලෑන් කරලා හදාගෙන නැහැ. පිටු ගණන් CV එක දික් කරගෙන එහෙම කරන්න එපා. ඒක ඔයගොල්ලන්ට කොහොමද ලේසියෙන් අඩු කරගන්න පුළුවන් පිටු දෙකකට විතර. හරි. එතකොට මෙච්චරලා අඩුපාඩුම කිව්වේ. දැන් එතකොට ඔයා මොකද්ද කියන්නේ? කොයි සයිස් එකකට CV එක අපි හදා ගන්න ඕනේ? නේ. හරි. ඒක තමයි දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් CV එකක් ඔයාලා ෆ්‍රෙෂර් කෙනෙක් නම් ඔයාලා තාම අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් නම් ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් එකක් නම් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ තාම එන්ට්‍රි ලෙවල් එකේ ජොබ් එකකට නම් යන්නේ. අපි හිතමු ජූනියර් එක්සිකියුටිව් කෙනෙක් නැත්නම් එක්සිකියුටිව් කෙනෙක්. ඒ වගේ නම්
මේක කිසිම හඩන් ෆාස් රුල්ල කරන මේ මෙහම වියතුමයි කියලා මේමගේ එක්ස්පේරේන්සෙන් සාමන් දැකල තියෙන දෙවල්සා සාමානෙන් ඉන්ඩස්ට්‍රේගේ තියෙන ස්ටෑන්ඩ ඇත්ත එකම මේ කියන්න සාමාන්‍යෙන් පිටුවකට සීම කරගන්න සීව එක ඕ පුළුවන් පුදුම වේ චුට්ටලාක් කොල්ලො හැබයි සීවියක පිටුකට හදාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ ගොදෝගලන්ට ඒ කියන කාලය ඇතුළත් එක්ස්පිරෙන්න්සක තින අවුදු දෙකක් තුනක් කොපරීම සමට අන්ඩගරජුවට ඉන්ටර්ශිප් වගේ හෝනගෙනට කිසිම එක්ස්පිරෙන්ස ගන්න එතකොට යාලා පිටුවකට මේ ඩ්‍රා් කරගන්න ටූ කොලම් ස්ටයිල් එකක් ගන්න එක කොළොම් එකක් හීනි පොඩි කොළම් එක කනිත ලොක කොළම් එක ට පොඩි කොළම් එක දාන්න වලගේ ෂෝට් ඉන්ෆර්මේෂන් යාලගේ පර්සනල් ඩීටස් කියස් සොෆ්ටෑ සස් කරනවා එක්ස්ට්‍රා කලකිවර කලපේවා පර්සනල් ඩීටස් ඒවගේ පොඩ් දෙවල්ටිකද අඩිපතින් ලොක කොළම් එක වගේ පිතමවා ඉන්ටර්ශිප්ක් කෙවත්වට මේ කලින් එක්ස්පිරෙන්ස් න පුළ දැන්ට වැඩගන්න ඒක දාන්න එඩිකේෂන් කොල්ෆිකේෂන් ටික දාන්න පුළ ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් ටික දාන්න පුළ ඉට පස්සවාගේ එක්ස්පටස් එක දාන්න පුළුව ප්‍රජෙක්ස් ටික දාන්න පුළුව එක්ස්ට කඩිකල ක්ටිවිටස් ටික දාන්න පුළුව අන්තපට රෙෆරන්ස් දාන්න පුළුව මේක පිටුකට හදාගන්න හොදරම පුළන් යාලට අවුරුදු තුනත් පහත් අතර එක්ස්පිරෙන්ස් තියන ඔගුලු දිවක පිටු දෙක් කරගන්න න්න පුළුවන්තර පිටෝකට හදාගන්න එක බලන ගෙනටත් පැහැදිලි ඒවගේම ල ෂෝට් ලිස්ට්‍රීම සම්භවිතාවත් වැඩි එතුර එතිරින් හාට පිතුමවා අවුරුදු තුන පහ අත්තර හෝ එතරින් එහා එක්ස්පිරෙන්ස් තනකන ටික කොගලන්ට එක පිටුවකට මේක දාගන්න අමාරු ගොදගොල්ලු ජොබ්ස් දැන්ට දෙකතුනක් කරලා තින්න ගොල්ලොට ගොල් කම්පනි දෙකතුනක් අතර මූවෙලා තින්න ගොල්ලු ලෙවස් කේපයගෙන පිතු උදාහරණය අපිකම එක පැහැදිලි කරගන්න පහසුවෙන් සී නෙක්කට කෙනෙක්ට එතකොට යා සමහරක් විට දැනට යා ඉන්ටර්නින් නැති ජුනෙක්කට නැති එක්කට නැති සිනෙක් ලෙවල් සතර ඇවිල්ලති මංකෙන් හරියටම සෙස් පව් කරන අපපු කෙනෙට එත්තකොට දැන් එයාගේ කරපු වැඩත් එක් යාට මේක පිටුවකට හදාගන්නට ය කමාරු ප්‍රශ්නය ගොල පිටු දෙකට යන්න පිටු දෙකට වඩා කොලාගත් වැඩි කරගන්න පා මොකද ඒක බලන කෙනාට මාරම හෙඩ එකක් වන පිටු දෙකට මේක කියවන්න කියාව එක්ස්පිරෙන්න්සකින් සේවිස් කියවන මම සහ වෙනත් මෙතන කමෙන්ට කරන්න පුළන්ගන එච්චා ප්‍රපේෂණ සරත් එක අපි අදකිමින් දන්නවා සීවිය එක ලෙන්ති වෙන්න ලෙන්ති වෙන්න මේක කියවගන්න මාරුවෙන එහින්ද ඔල පිටු දෙකට බිඟ සීම කරගන්න ඇත්තරම එතනින් හාපුතු අවුදු 10-15-20 එන අපේ සීනියස්ලා සීනියර් ප්‍රොෆෙෂනල්ස්ලා ඇතරම ඕන තරම් සර්විස් දැකලා තිනවා පිටු 2-3 ඉවර කරපු සර්විස් ඕන තරම් මම දැකලා තිනවා වගේ හයි ප්‍රොෆයිල්ස් වල පිටු දෙකට හදපු ඒවාත් තියෙනවා එතකොට එයාලට ගොඩක් කලාට කරන්න පුළුවන් දෙයක් තමයි පීතමු දැන් ඔයා ඉන්නේ සීනියර් මැනේජර් ලෙවල් එකේ එතකොට ඔයා කොයි වෙලාවකවත් කවුරුත් අහන්නේ නැහැ ඔයා ඉන්ටර්න්ෂිප් එක කරේ කොහෙද ඔයා ජූනියර් එක්සිකියුටිව් ටීම් එකේ නැද්ද එක්සිකියුටිව් ටීම් එකේ නේද සමහරට ඒ රෝල්ස් වල ඔයා කරලා තියෙන්නේ හරිම සුළු දේවල් දැන් ඔයා ඉන්න රෝල් එකත් එක්ක බලනකොට අපි උදාහරණයක් ගමු ඔයා එක්තරා ආයතනයක දැනට ඉන්නේ ඔයා මැනේජර් මාකටිං ඔයාට ඔෆර් එකක් එනවා ඔෆර් එකක් එනවා මේවා දකින්න ඔපරේෂන් එකක් සීනියර් මැනේජර් AGM මාකටිං ඔයාට මේකට දාන්න ඕනේ දැන් ඔයාගේ CV එකේ ඔයා මේ ඉන්ටර්න් එකේ ඉඳන් ඔයා සේල්ස් කරපු ඉඳන් ඔක්කොම මෙන්ෂන් වෙන්න ඕනේ නැහැ ඔයාට යම් කොටසක් සමරයිස් කරන්න පුළුවන් ඔයාගේ මුල් අවුරුදු 5 සමරි එකක් විදිහට වෙන්නන්න පුළුවන් මම නැත්නම් අපි හිතමු ඔයා මුල කාලේ කලේ සේල්ස් දැන් තමයි ඔයා මාකටිය කෙනෙක් වෙලා තියෙන්නේ එතකොට ඔයාට කියන්න පුළුවන් මම සේල්ස් කරේ මෙන්න මේ කාර්ය මෙන්න මේ කම්පැනිස් වල මොකද ඒකේ අන්තර්ගතය තුළ ඔයා මේ මොනවද වෙදුවේ මොනවද කරේ මොනවද ටැක්ටික් එක යූස් කරේ ඒව වැඩක් නැහැ සමරි එක කියන්න මම මෙන්න මේ රීජන් එකේ සේල්ස් කරා මුලින්ම ස්ටාර්ට් කරේ මම NDB එකේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක විකුණනවා ඊට පස්සේ මම කමර්ෂල් ගියා ඊට පස්සේ කමර්ෂල් එකේ මම මෙන්න මේ ෆුල් රීජන් එකම බලන්න දැම්මා ඊට පස්සේ මම ඒකේ රීජනල් එක රීජන් මැනේජර් වුණා හරි ඊට පස්සේ හරි එතකොට එතනින් ඔයාගේ සේල්ස් ඉවරයි මම ඊට පස්සේ මාකටිං වලට මූ වුණා මම දැන් ඉන්නේ මම උදාහරණ ආයතන ටිකක් ගන්නවා LOS එකේ දැන් මම ඉන්නේ මෙන්න මේ රෝල් එකේ දැන් මම මේ රෝල් එකේට කලින් මෙන්න මෙතන හිටියා මෙන්න මෙහෙම වුණා දැන් තමයි මම මැනේජර් ඉන්නේ අන්න ඒ විදිහට ඔයාට අර වැඩිම ප්‍රමාණයක් ඉම්පෝර්ටන්ට් නැති දේවල් ටික පොඩ්ඩක් සමරයිස් කරන්න මොකද අපි හිතමු ඔයා හෙඩ් ඔෆ් මාකටිං යනවා කියලා රෝල් එකකට කවුරුත් ඔයාගෙන් අහන්නේ ඔයා ෆස්ට් ජොබ් එකේ කරපු වැඩ මොනවද කියලා ඔයා කොහොමත් එනිවේ ඩිස්කෂන් එකකට ගියාට පස්සේ ඔයා කරපු දේවල් එක්ස්ප්ලেইন කරනකොට ඔයාට කියන්න පුළුවන් මම ස්ටාර්ට් කරේ මෙතනින් දැන් මම මෙතන ඉන්නේ කියන එක ඒ ඇරුණාම ඔයාට ඉන්ෆර්මේෂන් සම්පූර්ණයෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ
අට කොහර ඉන්ෆර්මේෂන් දාලා තියාගන්න ඕන නම් හොඳම ලහ දේසිම තැන තමයි ලින්ක්ඩින් එක. ලින්ක්ඩින් එක වගේ එක්ස්පිරියන්සස් ඇඩ් කරන තැන වාට පුළුවන් වගේ ජොබ් ඩියුටේසුත් එක මට මත්තක විදිර වචන දෙදහක් තියන්නේ වචන දෙදහකට ලිමිට් කරලාගේ ජේඩියක දාලතියන් පුළුව. තුට කෙනෙක්ට රෙෆ කරගන්න ඕන්න ඇතරමයි රැකමන් කරනහම දාන්න කියලා ඔයා වෙතනින් බලන්න පුළන් ඔයාට උන තෝල්ලාක පඩ එකක් ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එකට ලොයාගේ ප්‍රොෆයිල් එක සීව එකක් වගේ තසන්ටේනවා. එතකොට ඒක වගේ සම්පූර්ණ ඉන්ෆර්මේෂන් එක තියෙන. ඒ පොයින්ට එකත් එක්ක අපි අද වීඩියෝ කිවර කරනවා වීඩියක ලෙන්ති වෙන හිද පලාට ඉල්ලක වීඩියකට මූවෙන්න පුළුවන් මේ ඩිස්කශන එක මෙතනින් කටිනිය වෙනවා. අපි චැනල එක සබස්ක්‍රයිබ් කරන්න තන් සබස්ක්‍රයිබ් කරන්න බෙල්ලයි කරන එකට පාරත්දිගෙනයන්ට ඔගුලන්ට වීඩියක් දාපුගම නොටිෆිකේෂන් එකක් එතකොට කියන්න ගන්න පුළුවන්. ඒවගේ අපි ටික්ටොක් එකින් ඉන්නවා ෆේස්බුක් එකින් ඉන්නවා ඒවගේ මගේ නම්බ එක පල්ල ඩිස්ක්‍රපෂන් එක මෙන්ෂන් වෙලා තියෙන්නේ. ඔයාලට ප්‍රොෆෙෂනල් සපෝට් එකක් හෙල්ප් එකක් ඕනනම් කන්ටැක්ට් කරන්න. ඒවගේ අපි CV writing professional service එකක් දෙනවා. ඔයාලට ඒ සර්විස් එකත් අපි ගන්න පුළුවන්. Thank you very much for joining our video. See you next time.